දිට්වාසල කුණාටුව ලංකාවෙන් බැහැර යාමත් සමග මේ වන විට ලංකාවේ ප්‍රධාන ගංගා දෝණිය ආශ්‍රිත ගං වතුර තත්ත්වය පිළිබඳව සම්පූර්ණ අනාවැකි ඔබට පළ කිරීමටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. ඒ අනුව අපි මුලින්ම අවධානය යොමු කරමු කළුගඟ දිහාවට. කළුගඟ පුටුපවුල, ඇල්ලකත්ගාව සහ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මේ වන විට සුළු ගං වතුර තත්ත්වයක් වාර්තා වෙනවා. කෙසේ වෙතත් ජල මට්ටම පහත බසමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපට සඳහන් කර සිටින්නේ. ඒ වගේමයි යාන්ඔය දෙස අවධානය යොමු කළොත් යාන්ඔය හොරෝපත ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් අපිට දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් ජල මට්ටම පහළ බසිමිනුයි පවතින්නේ. ඒ වගේම බොහෝ දෙනා මේ වන විට අවධානය යොමු කර තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳව සාකච්ඡා කරද්දී අත්තනගලුවේ සම්බන්ධයෙන් අත්තනගලුවේ දූණමලය ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටමක් අපිට දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් ගම්පහ ජනතාවට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි ගම්පහ මේ දූණමලය ප්‍රදේශයනොත් ජල මට්ටම පහත බසිමිනුයි පවතින්නේ. ඒ වගේම මහයොය පිළිබඳව සාකච්ඡා කරද්දී බඩල්ගම ප්‍රදේශයෙන් තවමත් සුළු ගං වතුර තත්ත්වයක් පවතිනවා. කෙසේ වෙතත් ජල මට්ටම පහළ බසිමුනේ පවතින්නේ. ඒ වගේමයි විශේෂයෙන්ම බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ මේ මොහොත වෙන විට කැලණි ගඟ සම්බන්ධයෙන්. කැලණි ගඟ පිළිබඳව සාකච්ඡා කරද්දී අවිස්සාවේල ප්‍රදේශයෙන් තවමත් ගං වතුර මට්ටම තිබෙනවා. කෙසේ වෙතත් සුළු ගං වතුර තත්ත්වයකුයි තියෙන්නේ අවිස්සාවේල ප්‍රදේශයෙන්. හැබැයි හන්වැල්ල සහ නාගලගම් වීදිය පිළිබඳව සාකච්ඡා කරද්දී තවමත් අධි අවදානම් ගං වතුර තත්ත්වයක් කැලණි ගඟේ හන්වැල්ල ප්‍රදේශයෙන් සහ නාගලගම් වීදිය කියන්නේ කොළඹට ආසන්න ප්‍රදේශය තුල අපට දක්නට ලැබෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව. කෙසේ වෙතත් හන්වැල්ල ප්‍රදේශයෙන් ජලය බැස යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. යනුව හන්වැල්ල ප්‍රදේශයෙන් බැස යන ජලය නාගලගම් වීදියේ ජලමාපාංකයේ පවතින කොළඹ ප්‍රදේශයට ඇතුල් වෙමිනුයි පවතින නිසා තවමත් නාගලගම් වීදියේ හරහා නාගලගම් වීදිය සහ කොළඹ අවට ප්‍රදේශවල කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමිනුයි පවතින. අප සූදානම් දත්තයන් වෙතට යමු වන්න. දත්තයන් වෙත යමු. අපි බලමු කොහොමද නාගලගම් වීදියේ ජල මට්ටම ඉහළ යමින් පවතින්නේ කියන කාරණය. කැලණි ගඟේ නාගලගම් වීදියේ ජල මට්ටම පිළිබඳව අවධානය යොමු කරද්දී ඔබට පේනවා ඇති තවමත් ජල මට්ටම ඉහළ නගිමිනුයි පවතින්නේ. ඔබට පේනවා මේ රේඛාවන් අනුව අධි ගං වතුර අවදානම් මට්ටම තවමත් ඉහළ යමිනුයි පවතින්නේ නාගලගම් වීදිය තුල. ඒ වගේම ඔබට අප සඳහන් කරන්න කැමති කොහොමද මේ ජල මට්ටම ඉහළ යමින් පවතින්නේ කියන කාරණය. ඒ අනුව ඔබට පේනවා අද හවස 3:02 වෙද්දී මීටර් 7.5 බිඳුවක් අඩි. ඒ වගේම අද සවස 4 වෙද්දී අඩි 7.5 බිඳුවක්. ඒ වගේම මේ මොහොත වෙන විට අඩි 7.5 දක්වා ජල මට්ටම වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා තවමත් කොළඹ අවට ප්‍රදේශවලට ගං වතුර අවදානම තිබෙනවා. ඒ නිසා ඔබ තවමත් සුරක්ෂිත නැහැ. ඒ නිසා සිටිනා ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින්න. ඔබ සුරක්ෂිත වෙන තෙක් මේ ගං වතුර ජල මට්ටම පහළ බසින තෙක්